ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. දුරාතීතයේ මුළුතැන්ගේ නමක් දිනා සිටි සියඹලා ශාකයක් තමයි ඔබ මේ දකින්නේ. පෙර රජ දවස සියඹලා ශාක කැපීම නීතියෙන් තහනම් කර තිබූ බවට ඉතිහාස පොතපත සාක්ෂි දරයි. පරිසරයට බොහෝසේ ඔක්සිජන් මුදාහරින ශාකයක් ලෙසද ඇතැම් දාවල දක්වා තිබෙනවා. කැඩුම් බිඳුම් වෙදකමෙහිදී ඉදිමුම තැල්ම අමාරු අස්ති ඉදිමුම් වලදී සියඹලා කොළ අමු කහලුණු දමා කොට පොට්ටනි මැද වණ්ඩුවේ තම්බා තැවීම සිදු කරනු ලබයි. සියඹලා කරල් ආහාරයට ගැනීමෙන් අක්මාවෙහි ක්‍රියාකාරීත්වයට හොඳ උත්තේජනයක් ලැබෙන බවද දක්වා තිබෙනවා. සුව නොවන තුවාල සේදීම සඳහා දුරාතීතයේදී සියඹලා කොළ තම්බා එම ජලයෙන් සෝදා ඇති බවට ඇතැම් දෑවල දක්වා තිබෙනවා. අක්ෂිරෝග සඳහා සියඹලා පත්‍ර තම්බා ඇස් සේදීම මෙන්ම පැසුණු සියඹලා ඇට අඹරා ආලේපයන් සාදා තිබෙන බවටද ඇතැම් දෑවල දක්වා තිබෙනවා. දියවැඩියා රෝගීන්ට සියඹලා ඉතා ගුණදායක බව මෙන්ම ග්ලූකෝස් අවශෝෂණය අඩු කර දෙන බවද දැක්වෙනවා. වකුගඩු සෛලවල ඇතිවන පිළිකා වළක්වා ගැනීමට හැකියාව තිබෙන බවද දැක්වෙනවා. සියඹලා ඇටවල තිබෙන ගුණයෙන් ස්නායු සෛල ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවද දැක්වෙනවා. දුරාතීතයේදී රාමැදීමේදී පොල්මල් තැලීම සඳහා සියඹලා ලීවලට ප්‍රධාන තැනක් හිමි වී තිබුණු බවට ඉතිහාස පොතපත සාක්ෂි දරයි. හෘද ස්පන්දනය වැඩි අවස්ථාවල සියඹලා කරල්වල බොර තිත්ත අබින් සමග අඹරා ගුලියක් සාදා වියලා දුරාතීතයේදී පානය කිරීමට දී තිබෙන බවද ඇතැම් දෑවල දක්වා තිබෙනවා. අස්ථි කැඩුන ස්ථානයේ ඉදිමුම සඳහා සියඹලා කරල් මදවලට වෙඩිලුණු තමා අඹරා සියඹලා කොළ යුෂයෙන් කකාරා ඉදිමුම ඇති ස්ථානයේ ආලේපයෙන් සුවන බව දැක්වෙනවා. පිත්තල භාණ්ඩ තඹ භාණ්ඩ උපදැමීම සඳහා සියඹලා කරල්වල බොරවලින් මැද උණු ජලයෙන් සේදීම දුරාතීතයේදී සිදු කර තිබෙන බවට පොතපතේ සඳහන් වෙනවා. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.